ආයිබෝන් හැමෝටම. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ Adobe සමාගම විසින් මේ ළඟදී ඉඳන් මෙන්න මේ වගේ warning message එකක් එවනවා. ඉතින් මේ message එකේ එන්නේ crack software use කරන අයට ඒව license කරගන්න කියලා. ඒ වගේම කම්පියුටර් එකේ internet connection එක දීලා තියෙත් තමයි මේ warning message එක එන්නේ වැඩක් කරගන්න බැරි මට්ටමටම. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ internet connection එක දීලා තියෙද්දිත් මේක license නොකර කොහොමද මේ warning message එක නැති කරගන්නේ ආයෙ නැති වෙන හදාගන්නේ කොහොමද කියලා. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලට පුළුවන් ඔයාලගේ Adobe Photoshop එකේ මේ warning message එක සම්පූර්ණයෙන්ම නැති කරගන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට කරන්න තියෙන ඔයාගේ කම්පියුටර් එකේ setting icon එක මෙතන click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් update and security කියලා තියෙනවා. මේ option එක press කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන Windows security කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා firewall and network protection කියලා. ඉතින් මෙන්න මේක උඩත් click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන advanced settings click කරපුවාම මෙන්න මේ වගේ window එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා inbound rules කියලා. මෙන්න මේක ප්‍රස් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන new rules වලට යන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩම තියෙන option එක program කියලා. මෙන්න මේක තියෙද්දි මොකට කරන්න තියෙන්නේ next කරන එක. ඊට පස්සේ මෙතනින් this program path එක අහනවා. ඔයාලට කරන්න තියෙන්නේ ඔයා යන්න Photoshop එකේ open file location වලට මේ විදිහට. ඊට පස්සේ මෙතනත් ඔයාලට කරන්න තියෙන්නේ open file location වලට යන්න. ඔයාලට කරන්න තියෙන බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා Photoshop EXP. ගොඩක් වෙලාවට Photoshop EXE තියෙන්නත් පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට Control C ගහලා ඉවරලා මේක copy කරගන්න එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන් ඇවිල්ලා Control V ගහලා ඉවරලා මේක paste කරගන්න. ඉතින් ඔයා next කරන්න කලින් මෙන්න මෙතන උද්දෘතකම බලා ගන්න පුළුවන් දෙපැත්තම තියෙනවා. මේක අනිවාර්යයෙන්ම අයින් කරගන්න. ඒ වගේ මෙතන EXP තියෙන අයගේ EXE වෙන්න හදාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන next කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන block the connection කියන එක දෙන්න. ඒ කියන්නේ internet connection එකත් තියෙන එක මේක block වෙනවා, සම්බන්ධතාවය block වෙනවා. ඔයාලට පුළුවන් මෙතන block the connection කියන එක දීලා next කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ tick තුනම තියෙද්දි ආපහු next කරන්න. මෙතන name එක දෙන්න Adobe Photoshop කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන finish කරන්න. හරි. ඊළඟට මෙතන outbound rules කියන එකට යන්න. ඊට පස්සේ නැවතත් ඔයාලට new rules යනවට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන next කරන්න. ඊට පස්සේ මෙතන නැවතත් අර විදිහටම open file location වලින් අරග තෝරලා ඉවරලා මේ විදිහට paste කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට උද්දෘතකමා දෙක අයින් කරලා ඉවරලා මෙතන ඔයාගේ EXP තියෙනවා නම් EXV වලට E වලට හදාගන්න. ඊට පස්සේ නැවතත් next කරලා ඉවරලා මෙතන block the connection තියෙද්දිම next කරන්න. මේ ටික තුන තියෙද්දිම නැවතත් next කරලා ඉවරලා මෙතන name එක දෙන්නේ Adobe Photoshop කියලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන finish කරන එක. හරි, අපිට දැන් කරන්න තියෙන හැම වැඩක්ම කරලා ඉවරයි. අපි බලමු Photoshop එක on කරලා ඉවරලා මොකද වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන Adobe Photoshop එක open කරලා ඉතින් කිසිම අවුලක් නැතුව තාම තියෙනවා. ඉතින් මේ error එක අනිවාර්යයෙන්ම එන්නේ මේ විදිහට කරා නම් ඔයාලා license කරන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට කරලා ඔයාගේ කම්පියුටර් එකේ Photoshop එකට එන මේ license කරන්න කියන warning message එක සම්පූර්ණයෙන්ම නැති කරගන්න. ඉතින් අද වීඩියෝ කොහොමද? අද වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න, ඒ වගේම comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා මේක fix කරගත්තද කියලා අනිවාර්යෙන්ම comment එකක් දාන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ඔයාගේ යාළුවෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි. ඔයා නවීටෙක්නි family එකට join ඕන කෙනෙක් නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන සුදු පාට subscribe button එක click කරලා ඉවරලා නවීටෙක්නි family එකට join වෙන්න. ඒ විතරක් නෙමෙයි. අපේ videos ඔයාලගේ smartphone එකකට ගෙන්න ගන්න පුළුවන්. එහා පැත්තේ තියෙන පොන්චි notification bell icon එක all press කරොත්. එහෙනම් අදට ගිහින් එන්න අපි නවීටෙක්නි YouTube channel එකේ තව brand new episode එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.